ඔබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවන්ට. ඔගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඒ වගේම මමත් හොඳින්. මගෙත් එක්ක අලුතෙන් එකතු වුණ යාළුවෙක් නම් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා මාව subscribe කරන්න කියලා මං ඉල්ලනවා. ඒ වගේම මං subscribe 1000 පව් කරලා ඉන්නේ. ආදරණීය හදවත් 1000ක් එකතු වුණා. ඒගොල්ලෝ ඔක්කොටම ස්තුතියි. ඉතින් මම අද කරන්නේ මගේ චූටි පුතාගේ රසට පැස්ටා එකක්. එයා තමයි මේ පැස්ටා එක හදන්නේ. දැන් එයා මේ මුලින්ම මේ චිකන් එක බදිනවා. ඒ බැදලා එයා ඒව ඔක්කොම ලෑස්ති කරගන්නවා. එයාගේ ඒ පැස්ටා එක හරිම රසයි. ඉතින් එයාගේ ඔක්කොම එයාගේ මිම්මට සේරම රසට එක දාපුවම මේ එයා වේලාසන එකදී ලෑස්ති කරගත්ත පැස්ටා එක බටර් ටික දාලා මුලින් එයාගේ විදියට තමයි මේක පැස්ටා එක හදනවා නම් මම මුලින්ම අපේ චූටි පුතාට තමයි අහන්නේ මේ පුතේ ඔයාද මේක හදන්නේ කියලා. ඇත්තටම එයා හදනකොට හරිම රසයි. මාරම රසයි. ඉතින් එයාට ඕනම දෙයක් උයන්න කරන්න පුළුවන්. මේ එළවලු කපනේවත් හරිම රටාවකට යාට ඒක ඒ විදිහට මටත් බෑ. නමුත් මගේ චූටි පුතා අවුරුදු 19යි දැන් එයාට. නමුත් එයා ඒකට හරි කැමැත්තෙන් එයා හරි රසට මේ හදිසියකට මං අසනීප වුණත් එයාට පුළුවන් පරිප්පු හදලා බත් එක උයලා හාල් මැස්සෝ හදලා එහෙම නැත්නම් චිකන් එකක් උයලා එයාට පුළුවන් ඒ වගේ දේවල් කරන්න. ඉතින් එයාගේ විදියට තමයි මේක මේ ඒ රසට හදන්නේ. ඉතින් දැන් මේ බටර් ටික දාලා ඔය දැන් සුදු ලුණු ටික දානවා. කොහොම හොඳට සේරම ටික බැදෙන්න තියලා ඉවරුන වෙනවා. බලාගෙන ඉන්න. එයා ඉතින් ජොබ් එකකට යනවා. මේ ඉතින් මේ නිවාඩු දවසක මේක අපේ දුවෙකුගේ දානෙට තමයි එයා මේක මේ හැදුවේ. දැන් මේ ලුණු ටික දානවා. ඉතින් මම ඒව විස්තර කරලා කියන්න ඕනේ නෑනේ පැස්ටා එකට මොනවාද දාන්නේ කියලා නේද. ඒ ඔක්කොම ඒ ටිකෙන් ටික ලුණුද කැරට්ද ඒව සේරම එයා ටිකෙන් ටික ඒව දානවා. ඉතින් හාමුදුරුවන්ට පිළිගන්වන්න මේ අපි කිව්වා අපි පැස්ටා එකක් දෙන්නම් කියලා. ඉතින් චූටි පුතාම තමයි කිව්වේ පැස්ටා එකක් හදලා අපි හාමුදුරන්ට පූජා කරමු කියලා. ඉතින් මං හිතනවා මගේ යාළුවෝ මගේ වීඩියෝ එක බලයි කියලා ලස්සන කමෙන්ට් දායි කියලා මම හිතනවා. මේක ඉතින් ඇත්තටම පුදුම රසක් තිබ්බා. මේකේ සමහර තැන් හැබැයි වීඩියෝ වෙලා නෑ. මේකේ දාපු චීස් ප්‍රමාණය වැඩි. මොකද මේක කිලෝ එකක්නේ පැස්ටා කිලෝ එකක්. ෆ්‍රෙෂ් මිල්ක් ආයෙත් ඒකට අපි එකතු කරා. ඉතින් මගේ යාළුවන්ගෙත් මං හිතනවා දුවා දරුවෝ මේ වගේ ඇති කියලා. හොඳට රසට හදන්න අම්මලාට වැඩිය ගොඩක් රසට හදන්න පුළුවන් දුවා දරුවෝ ඉන්නවා කියලා. ඉතින් මේකේ රස ඇත්තටම අපි හිටපු ගමන් ඒ කියන්නේ හැමතිස්සෙම ඉතින් මේවා වෙන්නේ නෑ. යාටත් නිවාඩු දවසට අපි පැස්ටා එකක් නම් හදන්න අමතක කරන්නේ නෑ. ඒකට චීස් දාලා එහෙම යා හදනවා. හරිම රසයි. වෙලාවකට හිතෙනවා මේ හෝටලයක සුපිරි හෝටලයක තියෙන රසම තමයි ඒකට එන්නේ. එයාගේ අත් දෙක ඒ තරමටම හරිම වටිනා අත් දෙකක්. මගේ චූටි පුතාගේ. දැන් මේ ෆ්‍රෙෂ් මිල්ක් දානවා. මේකට තව ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරා. ඒක වීඩියෝ වෙලා නැහැ. ඉතින් මගේ
මම මේ මාස 4-5ක් වැනි සුළු කාලයකදී මගෙත් එක්ක එකතු වුණු මගේ ආදරණීය මිතුරියන්ට ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. මාව මේ කෙටි කාලයක් තුලදී මාව සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 මේ සම්පූර්ණ කරාට ගොඩක් මට වටිනාකමක් දුන්නට ගොඩක්ම ස්තුති කියලා කියනවා. එතකොට දැන් මේ අලුතෙන්ම එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාළුවෙක් නම් මට ලස්සන කමෙන්ට් එකක් දීලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඉතාම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපිට හැකි අයුරෙන් අපිට පින්දහම් කරන්න ඒක අවස්ථාවක් තියෙනවා නම් අපිට පුළුවන් විදියෙන් අපි ඒකට ඇත්තටම ඒ විදිය දේවල් කරන්න ඕනේ. ලොකුවට විදියෙන් බැරි අපිට පුළුවන් විදියෙන් අපි ඒ දේ කරන්න ඕනේ. ඒක මං හිතනවා ඒක හරි ලොකු දෙයක් කියලා අපිට හැකි විදියෙන් දන් දෙන එක. මං හිතනවා අපේ හාමුදුරුවනුත් මං හිතන්නේ ආසාවෙන් මේක රස බැලුවා කියලා. කිසිම රසකාරක දෙයක් එකතු කරේ නැහැ මේකට. කිරි, චීස් ඒ වගේ දේවල් වලින් තමයි මේක ගොඩක්ම රස කරගත්තේ. සමහර වෙලාවට ශබ්දවල ඇහෙනවා ඇති. මොකද මම පාර හයිල්වල් පාර අයිනකනේ ඉන්නේ. දැන් මේ පැස්ටා ටික දානවා. අර බට වගේ පැස්ටා එක තමයි යාම තමයි ඒක කිව්වේ අම්මේ ඒක ගේන්න කියලා. ඒක ඒ කියන්නේ ඒක අර චීස් එකයි මේ ඔය කිරි එකයි ඔක්කොම යාර ඔක්කොම මේ කලමනා ටික එකතු වුණාම ඒක ඇතුළට වගේ ඔක්කොම ටික ඒවා උරා ගන්නවා. ඒක එතකොට හරි රසයි. දැන් මේ මස් ටික බැදලා එයා වේලසනින් ඒ චිකන් ටික බැද්දා. ඒ ටිකක් දාගත්තා. මේකට මම කිව්වේ තව අපි කිරි චීස් ඒවා මේ ඇඩ් කරා. ඒ ටික මේ රෙකෝඩ් වෙලා නැහැ. මොකද මෙතන පැස්ටා කිලෝ එකක් නේ. නැත්තම් අර දාපු විදියට ඒක මදි ඒ රස නිසා තව අපි ඒකට ඇඩ් කරා. මේ තියෙන්නේ අන්තිමට පැස්ටා එක හදපුවම් මේ අන්තිම මේ ඩිෂ් එකට දාපුවම තියෙන පෙනීම මේ තියෙන්නේ දානේ ගෙදර. ඉතින් මගේ දුවෙක් නැති වෙලා අවුරුදු 31යි ඒ දුවට. ඉතින් මං හිතනවා මගේ යාළුවෝ මේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බලයි කියලා. ඉතින් ගොඩක් සතුටු වෙයි කියලා මේ දානේ ටිකට මම මේක මේ වීඩියෝ එක පෙන්නපුවම අපේ ගෙදර අය තමයි දැන් මේක තින්නේ. ඉතින් මගේ යාළුවනේ ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඉතින් මගේ යාළුවන්ට යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සතුටින්ම හැමදාම ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. කොටම බුදු සරණයි.